ආයුබෝවන් ඔබ සියලුම දෙනාට. ෆාම් ලොග් SL වෙත නැවතත් සාදරයෙන් පිළිගන්නවා. ඔබේ වගාව අසලින් යන විට එකපාරටම සුදු පාට කුඩා මැස්සන් රංචුවක් වලාකුළක් වගේ ඉහළට පියාඹනවා ඔබ දැකලා තියෙනවද? එහෙමත් නැතිනම් පැලවල කොළ කහ වෙලා රෝල් වෙලා වර්ධනය බාල වෙලා තියෙනවද? මේ භයානක තත්ත්වයට බොහෝ විට වගකිව යුත්තේ ප්‍රමාණයෙන් කුඩා වූවත් වගාවට අතිවිශාල හානියක් කළ හැකි සුදු මැස්සයි. සුදු මැස්ස කියන්නේ යුෂ උරාබීමෙන් පමණක් හානි කරන කෘමියෙක් නෙවෙයි. ඊටත් වඩා භයානකම දේ තමයි මොවුන් කහ කොළ රෝල් වීමේ වෛරසය වැනි වගාවක් සම්පූර්ණයෙන්ම විනාශ කළ හැකි ප්‍රතිකාරයක් නොමැති වෛරස් රෝග රැසක ප්‍රධාන වාහකයා වීම. මේ නිසා සුදු මැස්සන් පාලනය කියන්නේ ඉතාම අභියෝගාත්මක සහ ඉක්මන් පියවර ගත යුතු කාර්යයක්. අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පියාඹන ව්‍යසනයෙන් ඔබේ වගාව බේරා ගැනීම සඳහා භාවිතා කළ හැකි සියලුම රසායනික කෘමිනාශක මොනවාද? ඒවා සුදුමැස්සාගේ කුමන ජීවන අවස්ථා සඳහාද වඩාත් ඵලදායී වෙන්නේ සහ සුදුමැස්සන් ඉතා පහසුවෙන් ප්‍රතිරෝධී වන නිසා එම තත්ත්වය වළක්වා ගනිමින් මේ රසායනික ද්‍රව්‍ය නිවැරදිව භාවිතා කරන්නේ කොහොමද කියන කාරණා ගැනයි. මේ සටන දිනන්න නම් දැනුමෙන් සන්නද්ධ වීම අනිවාර්යයි. ඒ නිසා අපිත් එක්ක රැඳී සිටින්න. කෘමිනාශකයක් යොදන්න කලින් අපි අනිවාර්යයෙන්ම තේරුම් ගත යුතු මූලික සිද්ධාන්ත කිහිපයක් තියෙනවා. පළවෙනි දේ තමයි ඒකාබද්ධ පලිබෝධ කළමනාකරණය හෙවත් IPM. IPM කියන්නේ රසායනික ද්‍රව්‍ය අවසාන විසඳුම ලෙස සලකා පලිබෝධ නිරීක්ෂණය ජීව විද්‍යාත්මක පාලනය වැනි ක්‍රමවලට මුල් තැන දීමයි. රසායනික ද්‍රව්‍යයක් යෙදිය යුත්තේ සුදු මැස්සන් ගහනය ආර්ථික හානිදායක මට්ටම ඉක්මවා ගිය විට පමණයි. ඒ කියන්නේ පලිබෝධ හානිය නිසා සිදුවන පාඩුව කෘමිනාශක යෙදීමට යන වියදමට වඩා වැඩි වන විටයි. දෙවනුව ඔබ භාවිතා කරන කෘමිනාශකයේ ලේබලය කියවීම ජීවිතයත් මරණයත් අතර වෙනස ඇති කළ හැකියි. ලේබලයේ සඳහන් සක්‍රිය ද්‍රව්‍ය නිර්දේශිත මාත්‍රාව සහ වඩාත්ම වැදගත් අස්වනු නෙලීමට පෙර ගත විය යුතු අවම කාලය ගැන ඔබ දැනුවත් විය යුතුමයි. මේ උපදෙස් පිළිපැදීම ඔබෙත් පාරිභෝගිකයාගෙත් සෞඛ්‍යයට අතිශයින්ම වැදගත්. හොඳයි, දැන් අපි බලමු සුදුමැස්සන් සඳහා යොදන කෘමිනාශක වර්ගීකරණය කරන ආකාරය. මෙහිදී අපි සුදුමැස්සාගේ ජීවන චක්‍රය ගැනත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. මොකද සමහර කෘමිනාශක සුහුබුලන්ට පමණක් ක්‍රියාත්මක වන විට තවත් සමහරක් කීටයින්ට සහ බිත්තරවලටත් බලපානවා. හොඳයි, ඊළඟට අපි කතා කරමු ශාක අභ්‍යන්තරයට ගමන් කරන කෘමිනාශක ගැන. මේවා ශාකය මගින් උරාගෙන යුෂ සමග ශාකය පුරා ගමන් කරනවා. සුදු මැස්සාගේ කීට අවස්ථාව සහ සුහුබුල් අවස්ථාව යන දෙකම ශාකයුෂ උරා බොන නිසා මේවා ඉතා ඵලදායී වෙනවා. විශේෂයෙන්ම කොළ යට සැඟවී සිටින නිශ්චල කීටයින්ට ළඟාවීමට හොඳම ක්‍රමය මේකයි. දැන් අපි බලමු සුදු මැස්සන් පාලනයට මේ යටතේ භාවිතා කරන විවිධ කාණ්ඩ ගැන. ඩයමයිට් කාණ්ඩය, සියන් ට්‍රැනලිප්‍රෝල් වැනි
සක්‍රීය ද්‍රව්‍ය මේ කාණ්ඩයට අයත්වන අතර යුෂ උරාබන කෘමීන්ට එරෙහිව ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඊළඟට අපි කතා කරමු ස්පර්ශක සහ ශාක පටක තුලින් ගමන් කරන කෘමිනාශක ගැන. මේවා කෘමියාගේ සිරුරේ ස්පර්ශ වූ විට හෝ පත්‍ර පටක හරහා ගමන් කර කොළ යට සිටින කෘමීන්ට බලපෑම් කරනවා. පියාඹන සුහුබුල් මැස්සන් පාලනයට මේවා වැදගත්. මේ යටතේ භාවිතා කරන කෘමිනාශකයක් තමයි ස්පිරෝමිසිෆින්. මේ කෘමිනාශකය සුදු මැස්සාගේ බිත්තර, කීටයින් සහ සුහුබුලන් යන සියලුම අවස්ථා සඳහා ක්‍රියාත්මක වන ඉතා වටිනා කෘමිනාශකයක්. තව කෘමිනාශකයක් තමයි ඩයෆෙන්තියුරෝන්. මේ කෘමිනාශකය සුහුබුලන් සහ කීටයින්ට එරෙහිව ස්පර්ශක සහ ට්‍රාන්ස්ලැමින ක්‍රියාවලියෙන් හානි සිදු කරනවා. ඊළඟට අපි කතා කරමු කෘමිවර්ධක නියාමක ගැන. මේක සුදු මැස්සන් පාලනයේදී ඉතාම වැදගත් අවියක්. කෘමිවර්ධක නියාමක සුහුබුල් මැස්සන්ව කෙලින්ම මරන්නේ නැහැ. නමුත් මේවා මගින් සුදු මැස්සාගේ ජීවන චක්‍රය බිඳ දමනවා. පිරිප්‍රොක්සිෆින් කියන්නේ එහෙම කෘමිවර්ධක නියාමකයක්. මේ කෘමිවර්ධක නියාමකය මගින් සුදු මැස්සාගේ බිත්තර පිපිරීම වළක්වනවා. ඒ වගේම කීටයින්ට සුහුබුලන් වීමට ඉඩ දෙන්නෙත් නැහැ. සහ ගැහැණු සතුන් වඳ බවට පත් කරනවා. ප්‍රතිරෝධීතාවය කළමනාකරණයට මේ අනිවාර්යෙන්ම යොදාගත යුතු වර්ගයක් වෙනවා. හොඳයි, ඊළඟට අපි කතා කරමු කෘමිනාශක සබන් සහ තෙල් ගැන. මේවා සුදු මැස්සන්ගේ සහ කීටයින්ගේ සිරුර ආවරණය කර ඔවුන්ගේ ශ්වසන ක්‍රියාවලිය නවත්වා විනාශ කරනවා. පරිසර හිතකාමී වුවත් සාර්ථක ප්‍රතිඵල සඳහා කෘමීන් සම්පූර්ණයෙන්ම තෙමීම අත්‍යවශ්‍ය වෙනවා. සුදු මැස්සා කියන්නේ ලෝකයේ කෘමිනාශක සඳහා පහසුවෙන්ම ප්‍රතිරෝධී වන කෘමීන්ගෙන් කෙනෙක්. ඔබ එකම වර්ගයේ කෘමිනාශකයක් දිගින් දිගටම යෙදුවොත් මාස කිහිපයක් ඇතුළත එය සුදු මැස්සාට වතුර වගේ වෙනවා. මේක වළක්වා ගන්න තියෙන එකම ක්‍රමය විවිධ ක්‍රියාකාරීත්ව කාණ්ඩවලට අයත් කෘමිනාශක මාරුවෙන් මාරුවට යොදන එක. බ්‍රෑන්ඩ් එක මාරු කිරීමෙන් පමණක් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. අපි උදාහරණයක් බලමු. පළමු ඉසීම සඳහා සිස්ටමික් කාණ්ඩයේ තයමෙතොක්සාම් යොදා ශාකය තුළට විෂ ඇතුල් කර කීටයින් විනාශ කරන්න. දෙවැනි අවස්ථාවය සඳහා IGR කාණ්ඩයේ පෙරිවොක්සෙෆෙන් යොදා ඉතිරි වී ඇති බිත්තර සහ කීටයන්ගේ ජීවන චක්‍රය බිඳ දමන්න. තෙවැනි අවස්ථාවේදී ස්පෙරිෆොසිෆෙන් වැනි සම්පූර්ණයෙන්ම වෙනස් වන කාණ්ඩයක එකක් යොදා ඉතිරි වී සිටින සියලුම අවස්ථා විනාශ කරන්න. මේ ආකාරයෙන් බුද්ධිමත් මාරු කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීමෙන් පමණයි ඔබට සුදු මැස්සන්ට එරෙහිව සටන දිගුකාලීනව ජයගත හැක්කේ. ආරක්ෂාව සැම විටම පළමු තැන. මේ නීති අකුරටම පිළිපදින්න.
කෘමිනාශක මිශ්‍ර කිරීමේදී සහ ඉසීමේදී අනිවාර්යෙන්ම පුද්ගලික ආරක්ෂක උපකරණ පළඳින්න ඕන. ඒ වගේම ලේබලයේ ඇති මාත්‍රාව පමණක් භාවිතා කරන්න. උදෑසන හෝ සවස් කාලයේ සුළඟ අඩු වේලාවක කෘමිනාශක ඉසින්න. මල් පිපී ඇති අවස්ථාවේදී ඉසීමෙන් වළකින්න. හිස් බඳුන් නැවත භාවිතයට නොගෙන නිර්දේශිත ක්‍රමවේදයකට අනුව විනාශ කරන්න. ඉතින් සුදුමැස්සන් පාලනය කියන්නේ තනි කෘමිනාශකයකින් කළ හැකි දෙයක් නෙවෙයි. එය ඔවුන්ගේ ජීවන චක්‍රය තේරුම්ගෙන විවිධ ක්‍රියාකාරීත්ව කාණ්ඩවලට අයත් කෘමිනාශක බුද්ධිමත්ව මාරු කරමින් සහ ආරක්ෂාවට මුල් තැන දෙමින් කළ යුතු ඒකාබද්ධ සටනක්. සුදුමැස්සා යුෂ උරා බොනවා වගේම භයානක වෛරස් රෝග වාහකයෙක්. ඔවුන්ගේ ජීවන චක්‍රයේ බිත්තර සහ පිලව අවස්ථා පාලනය කිරීමට අපහසුයි. ප්‍රතිරෝධීතාවය නැති කිරීමට එකම කාණ්ඩයේ කෘමිනාශක දිගටම භාවිතා නොකර විවිධ ක්‍රියාකාරීත්ව කාණ්ඩ මාරු කරන්න. IGR වර්ග භාවිතය ඉතාම වැදගත් වෙනවා. ආරක්ෂාවට හැම විටම මුල් තැන දෙන්න. මේ දැනුම නිවැරදිව භාවිතා කරලා මේ පියාඹන විවසනයෙන් ඔබේ වගාව ආරක්ෂා කර ගැනීමට ඔබට හැකි වේවි කියා අපි විශ්වාස කරනවා. ඔබට යම් ගැටලුවක් තියෙනවා නම් ඔබේ ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක නිලධාරියාගෙන් උපදෙස් ලබා ගන්න. අද වීඩියෝවෙන් අලුත් යමක් ඉගෙන ගත්තා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් මෙවැනි හරවත් වීඩියෝවකින් නැවත හමු වෙමු. ඔබ සැමට සුබ දවසක්.